ඕහෝ කොහෙද යන්නේ? ඇයි? අද අපි හදන්න යන්නේ මැකරෝනි වලින් සුපිරි වයිට් එක. හරියක් එම ගන්නවද? නෑ. ටෙන්ටියක් එම බොනවද? නෑ. එහෙම ගහන කට්ටිය විතරක්, එහෙම බොන කට්ටිය විතරක් මේ වයිට් එක හදන්න. එච්චරයි. මේකයි දැන් ඔයාලා අමුතින් කියන්න දෙයක් නැහැ නේ. මොන හරි වෙනවා නම් භාජනයක් ගන්න. කුස්සියට පැන්න භාජනයක් ගන්න. ඉතින් මං ගත්තේ මේ වගේ භාජනෙ. ඊට පස්සේ ගත්ත මැකරෝනි එක තියෙනවා. ඊට පස්සේ ඒක මෙන්න එහෙම කඩලා මෙන්න මේකට දාගන්න. මෙන්න එහෙම ඔන්නෝම දාගන්න. දැන් ඊට පස්සේ මේක අමුයෙන් කන්න බෑ. මේක නිකන් කළු ගල් වගේ ඉන්නේ. ඉතින් මේක විසරම තම්බ ගන්නවා. ඒකට අපි දා ගන්න ඕනේ ඇල්වදු. මෙන්න මෙහෙම ලස්සනට දා ගන්න ඕනේ සද්දෙන්න ඕනේ. සද්දාලා ගලෙන්නේ නැහැ මේ රෙද්ද කවුද මේ කම්පැනි මේ හදන ඒවා? Oh no. ඇති. දැන් මං එළියට ආවේ එහෙන නිදහස මේක කරන්න. ඒත් ගෑස් ලිප තියෙන්නේ ඇතුලේ. මට ඇතුලට යන්න වෙනවා. ඉතින් එහෙන අවුල ඔයාලට ඉතින් ලිප තියෙන තැනක තම්බ ගන්න තමයි තියෙන්නේ. අවුලක් නැහැ. අවුල් තියාගන්න එපා. මෙහෙමයි. වැදගත්ම දේ තමයි දැන් මේක තම්බ ගන්නකොට මේක ලුණු දාලා තම්බන්නත් පුළුවන්. හැබැයි මේකෙන් පස්සෙත් අපි ලුණු දාලා තමයි මේක හදන්නේ. එතකොට ඔය තයිට තියෙන කෙල්ලෝ හරිද ප්‍රෙෂර් තියෙන පිරිමි කට්ටියයි මේකට වැඩියට දාන්න යන්න එපා. එකපාරක් ලුණු දාගත්තම ඇති. ලිපේ තියලා මේක යටින් ගින්දර දාලා තම්බගෙන ඉවරයි. වතුරක් මම පෙරාගෙන තියෙන්නේ. හරිද? දැන් මේකට දාගන්න ඕන ලුණුයි ගම්මිරිසු. හරිද? ඔයාලට සැර කොහොමද දැනෙන්නේ? ඒක මන් දන්නේ නැහැ. ඉතින් ඔයාලා සැර දැනෙන විදිහට ඔයාලා දාගන්න. දිකෝපම් මේකේ ඉවරයි. බලන් ඉන්න. දැන් මේක ඔයාලට හැන්දක් තියෙනවා නම් මේක මෙහෙම දාලා කවලම් කරගන්න පුළුවන්. බැඩ්ඩෝ ඉන්නවනේ ඉතින් මෙහෙම උඩ දාලා ඔම ගහ ගන්න තමයි තියන්නේ. අර ඇගිල්ලෙන් යන කියන්න දෙන්න එපා. ඊට වඩා ලොකුවට දිනනවා මේක කරා. දැන් මේක අපි බැද ගන්න ඕන. හරිද? මෙහෙම ගන්න බෑනේ. සත්තු සර්පයෝ නෙවෙයිනේ. අමින් කන්න. දැන් මෙන්න මේව අපි අදාගත්ත කෑලි බෑර ටික මෙන්න මේ වගේ තෙල් ටිකක් දාලා හොඳට බැද ගන්න ඕනේ. හරිද? මේක රප්ත තප්ත පාරට එනකොට ඔයාලා දඩාන් ගාලා ගන්න ඕනේ. ඕකේ ගයිස් දැන් ඉතින් මෙන්න මේ වගේ හොඳට පාට එන්න අපි බැදගෙන තියෙන්නේ වරු ටික. රාහෙන්න අපි මේකට දාගන්නවා. හරිද? සුපිරියටම බැදගත්ත කරපිංචයි සුදුලු. ඉන්න මේව ඇති පදමට දාගන්න ඕනේ. තමන්ට ඕනි මොන ගානට තමන් දාගන්න ඕනේ. තමන්ට තමන් විතරයි ඉන්නේ. මම උනත් මම උඹලට නෑ බා. මම මේක හදාගත්තා මම තනියෙන් කනවා. නිකන් රස නාර පිනා යන්න ඕන නම් ඔයාලා මේකට දාගන්න ඕනේ මිරිස් කුඩුයි ලුණු කුඩු. ඉතින් මම ඉස්සෙල්ලාම දාගන්නේ මේකට මිරිස් කුඩු පොඩ්ඩක්. කන රත් වෙන්න දාගන්න. දැන් දාගන්න